ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන අද මේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ඉතින් අද අපි ඉන්නේ වැලිබේරියේ ගල්ඔළුව කියන ගම්මානයේ ඉදිකරමින් පවතින නිවසේ. ඉතින් අද අපි ඔයාලට වෙනස් විදිහේ වෝටර් ප්‍රූෆින් එකක් ගෙනාවා. සාමාන්‍ය මල් බකට් එකක් කොහොමද වෝටර් ප්‍රූෆින් කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට මම අද මේ කරපු මල් බකට් එක මල් බකට් විවිධාකාරයේ විවිධාකාර වැඩපිළිවෙල වල විවිධ විදිහට තියෙනවා. ඉතින් මේ මල් බකට් එක මේ තියෙන විදිය. ඉතින් මම මේ මල් බකට් එක වෝටර් ප්‍රූෆින් කරන්න මේ රූෆ් ටොප් එකත් එක්ක මේ මල් බකට් එක වෝටර් ප්‍රූෆින් කරන්න එනකොට මේ මල් බකට් එක ගැන විතරක් මම පැහැදිලි කරන්න. මොකද මේ මල් බකට් එක වෙනස්ම විදිහට වෝටර් ප්‍රූෆින් කරපු හින්දා මේ මල් බකට් එක වෝටර් ප්‍රූෆින් කරන්න අපි එනකොට මේ මල් බකට් එක සම්පූර්ණයෙන්ම තිබ්බේ මේ විදිහට කොටුවයි තව එකක් එහා පැත්තේ නේ ඔයාලට පේන්නේ. එතකොට ගඩොලෙන් තමයි මේ කොටුව හදලා තිබ්බේ. එතකොට ඔයාලට පේනවා මේ සීට් එකක් කොහේ හදලා තියෙනවා. මේක වෙනස්ම විදිහේ ආකෘතියක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හවසට හැන්දෑවට වගේ මෙතනට නිදාසේ වාඩි වෙනවා වගේ නිකන් කොන්ක්‍රීට් බංකුවක් හදලා තිනවා. මේ කොන්ක්‍රීට් බංකුවේ වාඩි වෙන ගමන් මේ අමතරව එතකොට වෙනම ෆ්ලවර් බකට් දෙකක් වෙනම මේ එල් අකුරට හදලා තියෙනවා. එතකොට මේ ෆ්ලවර් බකට් දෙක අපි යනකොට තිබ්බේ ගඩොල් වලින් මේ වගේ බැඳලා කොන්ක්‍රීට් ලෑල්ල ගඩොල් වලින් මෙහෙම වට කරලා මෙහෙම හදලා තිබ්බේ. එතකොට අපි වෙනම වැලි සිමෙන්ති කලවම් කරලා ක්ලවුඩ් පාර්ට් එකක් හදලා කිමිකල් එකකට කලවම් කරලා වෙනම අපි මේකෙන් මුලින් මැද ගන්නවා. සම්පූර්ණම ගඩොල් ෆිනිෂින් වෙන්න වැහෙන්න. එතකොට ඒක මිලි ගානක් අපරාධුවක් ගන්නකොට ලෝ කට්ටයක් අපි ඒකට ගහන්නේ නැහැ. ඊට පස්සේ ඒක කරලා බීලා දවසක් විතර වේලෙන තියෙන හොඳ සුදු වෙන්න. එතකොට ඒක උඩ තමයි අපි ආයි වෝටර් ප්‍රූෆින් කෝඩ් දෙක හෝ තුන මම කෝඩ් තුනක් වෝටර් ප්‍රූෆින් එකේ මම කරන මෙතඩ් එකෙන් කරනවා. ඒක මේ වගේ thickness එක මේක අපි වැඩිම අද ඉවරයි. අපි අද ගන්න හදන්නේ ගන්න කලින් මේ වීඩියෝ එකේ. එතකොට මේ වගේ අපි ෆිනිෂින් එකට කෝඩ් තුනක් ගාලා බීලා කරගන්නවා නම් මුලින්ම කරන්නේ ගඩොලේ හොඳට යටි සුළු එක වැලි සිමෙන්ති කිමිකල් කලවම් කරලා මැද ගන්නවා. හොඳ හීනෙම වැල්ලක් වුණ මේක මැද ගන්න. මේ මැදගෙන ෆිනිෂින් කරන්න දවසක් විතර තියෙනවා වේලෙන්න හොඳ හීට් එක රවුවට. ඊට පස්සේ කෝටින් තුනක් හොඳට මේ වගේ පැය ගාන ඒ කිමිකල් එක වේලෙන විදිය සංකේත කියලා මේ වගේ හොඳට අපි ගා ගන්නවා. ඊට පස්සේ මේකට උඩින් තමයි කපරාදු කරන්නේ. කපරාදුවක් උඩ කවදාවත් උඩ පුරුදු කරන්න එපා. ඉදා ඉඳන්ම මම කලින් YouTube page එකක් තියෙනවා. ඒ බලපු කට්ටිය ගොඩක් ගන්න වෙලි මම කරනකොට හැමදාමත් මම යන්න තැනකට කලින් කෝල් කරොත් හරි මම කියනවා කපරාදුව ෆිනිෂින් කරන්න එපා. කලර් හරි ඒක අයිති වෙනවා බ්ලයින්ඩ් වෝල් වලට බාත්රූම් වලට. බාත්රූම් එකේ කියුබිකල් බොක්ස් එකක් වගේ හරි 7යි පළල 5යි විතර තියෙනවා නම් මේ බොක්ස් එකට බාස්ට් කියලා අලාවට ගාලා ඉතුරුටි කපරාදු කරන අර වගේ කට්ටයක් කියන්න. නැත්නම් සම්පූර්ණ බිත්ති තිබ්බොත් මෙන්න මේ වගේ මල් බකට් එකක් හෝ බ්ලයින්ඩ් වෝල් එකක් හෝ සම්පූර්ණ කොන්ක්‍රීට් ලෑල්ලක් හරි සම්පූර්ණ ඒක උඩින් ආවරණය කරලා කිසිම දෙයක් වෝටර් ප්‍රූෆින් කරන්න බෑ. සහ ඒක සුදුසු නෑ. මගේ මතයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් මම හිතන්නේ වෝටර් ප්‍රූෆින් කරන ඕනම කට්ටියක් එහෙම දන්න වෙති. නොදන්න කට්ටියක් ඉන්නවා නම් එහෙම දැනගන්නත් ඕන වෙනවා අනිවාර්යෙන් වැඩ පිළිවෙල ඉස්සරහට කරගෙන යන්න. ඉතින් මෙන්න මේ වගේ වැලි සිමෙන්ති ඇතුව උඩකලාවේ නිකන් තියෙන ගඩොලේ හරි බ්ලොක් ගලේ හරි සිමෙන්ති ගලේ හරි මෙහෙම මැදලා ඒක රුලින් තමයි වෝටර් ප්‍රූෆින් කරන්නේ. ඊට පස්සේ බාස් කෙනෙක් ලව්වා ඩැමේජ් නොකර මේක ටච් නොකර මේකට උඩ කටුන් මිටි උඩලු සවල් ලාස්ටික කිසි දෙයක් නැති වෙන්න බදාම් වෙනම අනලා අරන් ඇවිල්ලා මේක පිළිවෙලකට මෙහෙම ලස්සනට ස්පයිස් කරලා හදාගත්තොත් ඒ වෝටර් ප්‍රූෆින් එක ගොඩකල් තියා ගන්න පුළුවන්. ඉතින් මල් බකට් එකක් කරනකොට මෙහෙම තමයි වෝටර් ප්‍රූෆින් අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් මේක චෙක් කරගන්න ඕන මොනක් හරි ටෙස්ට් කරගන්න ඕන මොනක් හරි පොන්ඩින් කරන්න. ඉතින් මේක අනිවාර්යෙන් මෙහෙම පුරවල බලන්නත් පුළුවන්. එතකොට මේක ගොඩකල් මෙහෙම කරාට පස්සේ තියා ගන්න බෑ. උපරිම දවස් 15ක් 16ක් අමතර කියන්නේ විතර ලොකු කාලයක් යනවා නම් විතරයි. ඊට කලින් පුරුවන් නම් මේක සතියකින් විතර පස්සේ ලස්සනට සයිස් කරලා කපරාදු කරගන්න. එතකොට වැඩේ පිළිවෙයි. මම හිතන්නේ මල් බකට් එක වෝටර් ප්‍රූෆින් කරන ආකාරය ඔයාලට පැහැදිලි වෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් මේ වගේ වැඩකින් තවත් බලන්න උමනා කට්ටිය ඉන්නවා. මේ වීඩියෝ එක බලන්න ඔයාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න එපා. ඉතින් මේ වගේ වැඩකින් අපිට කියලා කරගන්න උමනා කට්ටිය ඉන්නවා. අපේ page එක මොනිටර් ටෙක්නොලොජි මේ වීඩියෝ එක බලනවා. ඔයාලා අනිවාර්යෙන්ම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. තව කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් නම් share කරන්න මම කරන්නත් වාගෙනවා. අද මේ වීඩියෝ එක නවත්වනවා. ඉතින් ඔයාලා හැමෝටම උත්සාහ